අම්මේ අශයෙන්නගේ අචේ ඇයි ආපහු එලා තින් දැන් සංකුයික් තෑගි දෙන්න එකයි සංග්‍රහ කරන එකයි අවුරුදු චාරිත්‍රයක් වෙලානේ. Sunquick. දන්න අම්මත් එක්ක කතා කරන්න ඕනේ. ඔකෙත් එක්ක ඔව් මුක්කු බබා ඔය දෙන්නත් එක ගියේ. කොයිද ගියේ තාත්තා තව කොයි හරි හැංගිලා ඉන්නවද කියලා බලන්න ඕනේ. දැයිල මම ආපහු ආවේ ඇයි කියලා කිව්වේ නැත්තම් නෑ අම්මත් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වේ. මට පේන්නේ තාත්තගේ කතන්දරේ ආරංචි වෙලා වගේ. එයාගේ මූණත් එච්චර හරින. අපි කිව්වා අම්මට බොරු කියන්න එපා කියලා. ළමයා මොකෝ මේ ගියේ බහින්න නෑ ඇන්ටි මේ පොඩි ආරංචියක් ආවා. ඒක ඇත්තක් දැනගන්න ආවේ. ආරච්චිය ඒ මොකක්ද කෝ ඇන්ටි අංකල්? එයා මේ කළුතරට පොඩ්ඩක් ගිහින් එන්න කියලා ගියා කළුතරටද එහෙම නැත්නම් බලපිටියටද? ඔව් මේ බලපිටියටත් ගිහින් එනවා කියලා තමා කිව්වේ එතකොට අර නෝරාගේද කාගේද බංගලාවේ හාමු කෙනෙක් මැරුවා කියලා පොලිසියෙන් හොයාගෙන ආවට පස්සේ මෙහෙම පැනලා ගියේ කවුද? හැනලා ගියා ඒ කවුද ඒක තමයි ඇන්ටි මාත් අහන්නේ. අංකල් කළුතර ගියා නම් පොලිස් ජිප් එක මේ ගෙදරට ආව වෙලාවේ අර විදිහට පැනලා ගියේ කවුද? කවුද එළමයට එහෙම කතාවක් කිව්වේ කියපු කෙනා වැඩක් නෑනේ ඇන්ටි. මට කියන්නකෝ මේ ගෙදර එහෙම දෙයක් වුණාද? ඔව් එහෙම දෙයක් වුණා. තාත්තා හොයාගෙන පොලිසියෙන් ආවා. ඒ වෙලාවේ තාත්තා පොලිසියට බයි පැනලා ගියා. අපි තාත්තාව හොයනවා. තාත්තා තමයි වත්තේ සිරිමවන්ට කොන්ට්‍රැක්ට් එක දීලා තියෙන්නේ නෝරාගේ හස්බන්ඩ්ව මරන්න කියලා. ඒකට තාත්තා හොයාගෙන පොලිසියෙන් ආවා. පොලිසියත් තාත්තාව හොයනවා. අපිත් තාත්තාව හොයනවා. දැන් අයියයි සෙනුරීගේ තාත්තාව හොයන්න තමයි. ඇයි එතකොට ඕගොල්ලෝ මට බොරු කිව්වේ? අම්මා කැමති වුණේ නෑ ඇත්ත කියනවට. ඒකයි අපි බොරු කිව්වේ. සමාවෙන්න වශයෙන් බොරු කිව්වට. අපි කොහොමද ළමයා එහෙම දෙයක් කටක් කරලා කියන්නේ ඔයාගේ කොච්චර සැරවැරකම් තිබුණත් ඔයා ගොඩක් හොඳ මිනිස්සෙක්. මම ප්‍රාර්ථනා කරනවා මට වඩා ගොඩාක් හොඳ මනමාලියක් හම්බෙන්න කියලා. සමාවෙන්න අපි අතින් වෙච්ච වැරද්දට. විරාශක්කේ ෂෝ මෙයාගේ ලස්සන ඇත්තටම ලස්සනයිද රෝස මලක් වගේ අනේ thank you මොකද මේ සර්ට පූජා වෙන්නවද යන්නේ අනේ එහෙම දෙයක් නෑ මම මේ ඩ්‍රෙස් එකට ආසයි ඒකයි යන්නේ මෙයාගේ සුවඳ බලන්නකෝ අලුත් පර්ෆියුම් එකක් ගත්තා නාද නම් සර්ට පිස්සු ඇදෙයි වගේ නිරාශක්කේ අද සර් මා මෙතනින් ගන්නවා කිව්වා ඇත්තට ඔව් අනේ නේ කමක් නෑ නේද කමක් නැහැ නේද ඔව් ඉතින් මම වැරදි වැඩක් කරනව නෙමෙයිනේ නේද නෑ ආත්මේ ඔයාගේ හිත සතුට වෙනවා නම් ඔයා ඒ දේ කරන්න අපි ජීවත් වෙලා ඉන්නේ ටික කාලයනේ ඒ නිසා සතුටින් ඉන්න ඒක නම් ඇත්ත අනිත් එක ඉතින් මං සර්ට් එකේ ආලුනොත් එහෙම අර අහිංසක දරු පැටියට ඉතින් වෙන්නේ හොඳක් නේද ඔයා අද කතා කරනවා වැඩි සමන්ති. අනේ මන්දා. මැඩම් අද හරි අමුතුයි. අද මොකක් හරි අලුත් ප්‍රශ්නයක්ද? ඔව් අලුත් ප්‍රශ්නයක් තමයි. කවදාවත් එයි කියලා හිතපු නැති ප්‍රශ්නයක්. හැබැයි ඒකත් අන්තිමට ආවා. ඒ මොකද්ද?
ඒක ඔයාලට කියන්න බැරි ප්‍රශ්නයක්. අර සපුමල් කියන බොරුකාරයවත් කතා කරාද? සපුමල් කියන්නේ බොරුකාරයෙක් නේ. නැතුව ඉතින්. සපුමල් විතරක් නෙමේ සමන්ති බොරුකාරයා. සෑහෙන්න බොරුකාරයෝ ඉන්නවා. අපි ගොඩාක් විශ්වාසවන්තයි කියලා හිතන අපි ළඟින්ම ඉන්න මිනිස්සු අපිට බොරු කරාම තමයි ඒක දරා ගන්න හරිම අමාරුයි. කවුද ඒ පාර මැඩම්ට බොරු කරේ? වැඩක් නෑ සමන්ති ඕවා ගැන කතා කරන්න. මොනවද ඔය උදේට කන්න හැදුවේ? මුංගට තැඹුවා පොල් එක්ක. මහත්තයාව මහත්තයාට කන්න දෙන්න. ඇයි මැඩම් කන්නේ? බෑ. මැඩම් ඊයේ රැයට කෑවෙත් නෑ. අද ඔයා කතා කරනවා වැඩි යන්නේ. මට ටිකක් නිදහසේ ඉන්න ඕනේ සමන්ති. ආටි යන්නේපා. අනේ. මෙන්න මෙයා දැන් යන්න එපා කියන. ඒකනේ අනේ. ආපතියෝ. දැන් ඉතින් මොකද කරන්නේ? අනේ මන්දස්. ඔයාට ඉතින් මෙයා කියන දේ කරන්න වෙයි දවසක. ඒ කිව්වේ? නෑ ඉතින්. මෙයා නවතින්න කිව්වොත් ඔයා නවතින්නේ අනේ සර්. නෑ නෑ. මම විහිළුවක් කළේ. ආවද යන්න සංදේශය. ඕකේ සර්. ෂුරිගෝනේ පැටියෝ ආන්ටි නම් ගිහින් එන්නම්. ආන්ටිව සීට් එක උඩින් තියන්නද? ඉන්න සංදේශය. මං ගන්නම් යාර. එහෙනම් සර් මං ගිහින් එන්න. චුට්ටෝ. බයි. මං ගිහින් එන්නම් සර්. එපා. නෑ නෑ. ඔයා ගිහින් එන්න. හෙට එනවනේ. ඔව් සර් හෙට එනවා. එහෙනම් හෙටත් මම මෙතනින්ම ගන්නම් ඔයාව. අනේ නෑ සර් ඕන්නේ මං එන්න. ඇයි අක්කා මැතිද මං එනවා? අනේ නෑ සර් එහෙම දෙයක් නෑ. එහෙනම් නෑ ඉතින් සර්ට කරදරයිනේ. මට කරදරයක් නම් මං එන්නේ නෑනේ. මං එන්නේ මට කරදරයක් නැති හින්දා. ඒ වුණාට සර් හැමදාම එහෙම කරන එක ටිකක් හරි නෑනේ. ඇයි හරි නැත්තේ? නෑ ඉතින් ඔෆිස් එකේ අනිත් අය වැරදියට එහෙම හිතුවොත් අනිත් අය හිතන දේ අපිට වැඩක් නෑනේ. මං හෙට උදේට එන්න. ආව ගන්න. අනේ පාස මං ඇත්තටම කියන්නේ. මට පේන්නේ විතර අනිත් අයගේ අකමැත්තක් නෙමෙයි. ඔයාගේ අකමැත්තක් නැත්තේ. අපි යන්න ඕනේ. ආන්ටි එක්කගෙන යන්න. සර් ඇයි? අනේ මං කිව්ව දේ ගැන වැරදියට හිතන්න එපා. අනේ නෑ. වැරදිට හිතුනේ. මට තේරෙනවා මොකක්ද අදහස් කරන්න යන්නේ කියලා. නෑ සර් මං කිව්ව එක චුට්ටක් තේරුම් ගන්නකෝ. මං හොඳට තේරුම් කරගත්තා. ඔයා මොකද්ද කියන්න යන්නේ කියලා. නම් මං ගිහින් එන්න. සර් ඇයි? එහෙනම් හෙට එන්න. ඔන්න ඔය දේ තමයි මං තේරුම් කරගන්න හැදුවේ. එහෙනම් මං හෙට උදේ 8:45 වෙද්දි මෙන්න මෙතන ඉන්න. හරක්කුයි නේද එතකොට? නේ? මමනේ කියන්නේ. ඔයා මෙතනට ඒ වෙලාවට ඇවිල්ලා. හරිද?
තේජාන් සමාවෙන්න කවිනි. මට මේ ජීවිතය අතාරින්න බෑ. මං ඒක මට තේරුම් කරන්න උත්සාහ කරා. ඒකවා තේරුම් ගත්තෙත් නෑ. මට තවත් දුක් විඳින්න බෑ. හැබැයි අපි දෙන්නගෙන් ජීවත් වෙන්න ඕනේ. එක්කෙනාටයි. දැම්ම මැරෙන්න හිත හදාගන්න බෑ. මෙච්චර කල් මම මැරි ජීවත් වුණා. මට මැරෙන්න බෑ. මට ජීවත් වෙන්න ඕනේ.